නිසා මම හැමදාම උදේට නැගිටලා පාඩම් කරනවා නිසා මට එක්සාම් එකේ පාස් කරන්න පුළුවන් වුණා. රයිට්? එතකොට පාඩම් කරනවා නිසා ඒක කොහොමද තමිල් වලින් කියන්න පුළුවන් කියලා බලමු. රයිට්? පාඩම් කරනවා ඒකට කියන්නේ படிக்கிறேன். පාඩම් කරනවා படிக்கிறேன். පාඩම් කරනවා නිසා படிப்பதால் ආල් වචන ඉවර වෙද්දි ආල් කියලා ඉවර වෙන්නේ படிப்பதால். රයිට්? ඒ වගේ තව එක්සාම්පල් ටිකක් ඔයාලට දෙන්නම්. බොන නිසා කුඩිපදාල් මම හැමදාම අරක බොනවා නිසා සල්ලි ඉතුරු කරන්න බැරි වුණා. ඒක හරිය නේද? நான் தினமும் குடிப்பதால் காசு மிச்சப்படுத்த இயலாம போனது. நான் தினமும் குடிப்பதால். රයිට්? එතකොට ආල් කියලා ඉර වෙනවා. තව එක්සාම්පල් එකක් දෙන්න. දන්න නිසා මම ඒක දන්න නිසා ඔයාලට කියනවා. රයිට්? எனக்கு அது தெரிந்ததால் உங்களுக்கு சொல்றேன். දන්න නිසා தெரிந்ததால். රයිට්? ආල් කියලා ඉවර වෙනවා. ඕකේ. මේ වීඩියෝෙන් ප්‍රයෝජනවත් තියෙනවා නම් ලයික් කරන්න. ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරලා තියාගන්න. Thank you.